සුබ දවසක් හැමෝටම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ගෙනාව ටැරොට් වීඩියෝව ඕනි කෙනෙකුට බලන්න පුළුවන්. හැබැයි මේක පොදු රීඩින් එකක් නිසා මේ කියන හැමදේම ඔයාට ඒ විදිහටම වෙනවා කියලා ඔයා තීරණයකට එළඹෙන්න එපා. එහෙනම් අපි බලමු මොනවද ඔයාට ඉදිරි කාලය තුලදී සිද්ධ වෙන්න පුළුවන් දේවල් කියලා. මේ වෙලාවේ ඔයා ඉන්නේ ගොඩක් කලකිරිලා වෙන්න පුළුවන්. ඔයාගේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් ගැන හිතමින් ඔයා උදාසීන වෙලා ඉන්නව ඇති. ඔයාගේ හිතේ සමහර විට හැඟීමක් ඇති වෙනව ඇති. මේ ජීවිතේ එකතැන පල් වෙලා වගේ. මට මේකෙන් මිදෙන්න ඕනි වගේ හැඟීමක්. ඔයාගේ මනස මේ මොහොතේ හරිම චංචල ගතියකින් තියෙන්නේ. ඔයා සමහර විට දවල් හීන දැක දැක ඇති ඔහේ කාලේ කකා. නමුත් ඔයා විශ්වාස කරන්න ඔයාගේ ජීවිතයේ මේ මොහොතේ පරණ දුක් වේදනා අවසන් වෙලා හොඳ කාලයක් උදා වෙන්න නියමිත බව. ඔයා මේ වෙලාවේ ඔයාගේ චංචල මනස එක්තෙන් කරගන්න උත්සාහ කරන්න ඕනේ. අනවශ්‍ය සිතුවිලි වලින් මිදීමට ඔයාට කරන්න පුළුවන් පහසු භාවනාවක් ඔයා කරන්න. ඒ දේවල් වලින් ඔයාගේ මනස ගොඩක් සැහැල්ලු වෙනවා. ඔයාගේ ඉදිරි ජීවිතේ ගත කරන්න අවශ්‍ය ශක්තිය ඔයා තුළ ඒ දේෙන් ගොඩ නැගෙනවා. ඔයා මේ මොහොතේ ආදරය කරුණාව බලාපොරොත්තු වෙනවා. ඔයා ආදරය හොයන කෙනෙක් නම් මේ ඉදිරි කාලෙදී ඔයාට හොඳ ආදරයක් හම්බෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ඔයා රැකියාවක් බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයාට හොඳ උසස් මට්ටමේ රැකියාවක් ලබා ගන්නත් ඉඩ තියෙනවා. ඔයා ඒ සඳහා උනන්දු වෙලා වැඩ කරන්න. ඒ වගේම ඔයාට සමහර විට වෙන කෙනෙක් වෙනුවෙන් රෝහලකට යන්න අවස්ථාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඔයා කලාවට සංගීතයට ලැබි කෙනෙක් නම් ඔයාට ඒ සඳහා නව අවස්ථා ඉදිරියේදී ලැබෙනවා. ඔයා හිතින් ලස්සන කවියක් කතාවක් ලියවෙන්නත් මේ කාලයේදී පුළුවන්. ඒ සඳහා සුදුසු පරිසරයකුයි ඔයාට ගොඩනැගෙන්නේ. පහුගිය කාලයේදී හිත රිදිලා තැලිලා කලකිරීමෙන් හිටිය ඔයා ආපහු නැගිටින්නේ හරිම ශක්තිමත්ව. හැබැයි ටිකක් ආත්මාර්ථකාමීව. ඔයාගේ ඉල්ලීම් හඹා යන්න ක්‍රමානුකූලව හා උපාය මාර්ගයකව ඔයා උත්සාහ කරන කාලයකුයි ඉදිරියේදී එන්නේ. ඔයාට ඒ සඳහා බලවත් කෙනෙකුගෙන් උපකාරයක් ලැබෙනවා. ඔයාට ඒ තුලින් ඔයාගේ අදහස් අනිත් අය ලවා කරගන්න තරම් ශක්තියක් ඔයා තුල ගොඩනගෙනවා. ඔයාගේ ඉදිරි කාලය කියන්නේ ඔයා මේ මොහොතේ විඳින වේදනාවන් වලින් අත්මිදලා ඔයාට කාගෙන් හරි උපකාරයක් ලැබිලා ඔයා අලුගසා දාලා නැගිටින කාලයක්. නමුත් ටැරොට් වලින් ඔයාට දැඩිව අවවාදයක් දෙනවා අනවශ්‍ය විදිහට මුදල් වියදම් කරන්න එපා කියලා. ඒ වගේම අවදානම් සහගත ආයෝජන වලට යන්නත් එපා කියලා ඔයාට දැඩි අවවාදයක් දෙනවා. ඒ නිසා ඔයා මුදල් සම්බන්ධ දේවල් ගැන දැඩි කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඔයාට ඉදිරි කාලය තුළදී බිඳ වැටිලා තිබුණු පැරණි සම්බන්ධතා අලුත් වෙන්නත් ඉඩ තියෙනවා. කාලෙකින් කතා නොකරපු කෙනෙක් කතා කරන්න පුළුවන්. ඔයාට කාලෙකින් මුණ නොගැසුණු කෙනෙක් මුණ ගැහෙන්නත් ඉඩ තියෙන කාලයක් තමයි ඉදිරියට එන්නේ. ඔයාට ජයග්‍රහණය කරා යන්න මේ විශ්වයේ උපකාර ලැබෙනවා. ඉතින් මේ වෙලාවේ ඔයාට ටැරොට් වලින් දෙන පණිවිඩ මේ ටික තමයි. ඔයා මේ වෙලාවේ මුලින්ම කරන්න ඕනේ ඔයාගේ චංචල මනස එක්තෙන් කරගන්න ඔයා භාවනාවක් වැනි කටයුත්තක යෙදিলা මනස නිරවුල් කරගන්න එකයි. එහෙනම් මම අදට ගිහින් එන්නම්.